මෙන්න තවත් ලොකු වෙන්දේසියක්. මෙන්න මේ වගේ රේන්ජ් රෝවර් ඩිස්කවරි ඇමති වාහන ටොයෝටා ප්‍රාඩෝ ඒ විතරක්ම නෙවෙයි මේ වගේ ලොකු ලොරි ව්‍යාපාර කරන අයට ගොඩක්ම වැදගත් වෙයි. ලොකු ලොරි වලට අමතරව මෙන්න මේ වගේ මහින්ද්‍රා කැබ් රථ තොගයක් තියෙනවා මේ වෙන්දේසියේ. අපි බලමු එකින් එකට මොනවද තියෙන වාහන කියලා. මේකේ පවත්වන ස්ථානය තමයි අරුණ ටී ෆැක්ටරි මීගහ තැන්න. ඉතින් මේ අරුණ ටී ෆැක්ටරි එකේ පාවිච්චි කරපු වාහන තමයි මේ වෙන්දේසි කරන්න. මෙතනදී බස් තියෙනවා, ඒ වගේම ප්‍රාඩෝ, අයත් ලොකු ලොරි රථ කිහිපයක් තියෙනවා, ඒ වගේම තමයි මහින්ද්‍රා බොලෙරෝ රථ 10ක් තියෙනවා. බොලෙරෝ හොයනවා නම් අඩුවට මෙන්න හොඳම අවස්ථාව ඔයාලට. මෙන්න පළවෙනිම තියෙන බස් එක අරුණ ටී ෆැක්ටරි කියලා ගහලම තියෙනවා. බස් එක බලමු. අශෝක් ලේලන්ඩ් බස් එකක් තමයි තියෙන 2015 වර්ෂයේ නිෂ්පාදනය කරපු එක. ඊට පස්සෙත් අපිට තියෙනවා ටාටා වර්ගයේ බස් එකක් 2018 වර්ෂයේ. හොඳ මේක නම් හොඳ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් වගේ තියෙන බස් රථයක්. ඉතින් මෙතන තව බස් රථ කිහිපයක් තියෙනවා. නමුත් මේවා වෙන්දේසි කරන්නේ නැහැ. මේ ලොට් නම්බර් 2 යටතේ තියෙනවා 2018 වර්ෂයේ ND බස් රථය මැක්‍රොපෝලෝ ටාටා. ඊට පස්සේ ජිප් තියෙනවා. ජිප් දෙකක් මම අර කලින් කතා කරා වගේම 2014 වර්ෂයේ නිෂ්පාදනය කරපු Land Rover Discovery එකක් තියෙනවා. CAH නම්බර් එක. ඒ වගේම තමයි Prado එක. Toyota Land Cruiser Prado 2011. සාමාන්‍යයෙන් මේ වර්ගයේ Prado එකක් අද වෙද්දී 2011 එකක් ලක්ෂ 250 260 වගේ මිල ගණන් වලට විකිනවා KU. ඉතින් මේක දැක්කට පස්සේ තේරෙනවා ඇත්තනම් බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් වගේ මේ වාහනේ තියාගෙන ඉන්නවා. ගොඩක් දෙනෙක් කියන දෙයක් තමයි වෙන්දේසි වල තියෙන වාහන වැඩක් නෑ. එහෙම තියෙනවා. ඉතින් මේවර ෆිනාන්ස් කම්පැනි වලින් උස්සලා මාස 3-4 පදින්න නැතුව තෙමිතිමි තිබ්බේ වාහන නෙවෙයි. මේවා නම් බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් මේ වගේ අධ්‍යක්ෂක මණ්ඩලය හරි පැදපු වාහන වෙන්න ඇති. ඉතින් මේවා නම් හොඳ කන්ඩිෂන් වගේ ෆොටෝස් වලින් දැක්කට පස්සේ පේනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ගිහිල්ලා බලලා ගන්න. මේක වෙනම ස්ථානයක් තමයි තියෙන්නේ. ඔයාලට යන්න පුළුවන් අරුණ ටී ෆැක්ටරි එකට මීගහ තැන්නේ තමයි. ඉතින් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ පැහැදිලිවම ලොකේෂන් එක දාන්නම්. හරියටම ඔයාලට මේක බලන්න පුළුවන් ඊයේ සිට අද දක්වා. ඒ වගේම තමයි මේ වෙන්දේසිය පටන් ගන්නෙ 27. ඒ කියන්නේ හෙට තමයි වෙන්දේසිය පටන් ගන්නෙ. ඉතින් හෙට තමයි මේක ලන්සු තියන්න පටන් ගන්න. ඉතින් ලන්සු තියන්න කලින් පුළුවන් නම් ගිහිල්ලා බලන්න සැටිස් වෙන වාහනයක් තියෙනවද. එහෙම වුණොත් ඔයාට තේරෙන්නේ නැත්තම් දන්න ගරාජ් එක මහත්තයෙක් එක්ක හරි ගිහිල්ලා මේක බලන්න. එයා කියයි ඇත්තරම මේක මේ කාඩෙන් එහා ඉල්ලන්න එපා. උදාහරණයක් ට්‍රක් එකක් ගන්නවා නම් මේක සර් ලක්ෂ 25න් එහා ගන්න යන්න එපා. මේක ලක්ෂ 2ක් විතර යනවා තව හදන්නත් කියලා එයාලා තක්සේරුවක් ඔබට ලබා දෙයි. ඉතින් එහෙම දීලා ගන්නවා නම් ඔබට අර පැහැදිලි අවබෝධයක් තියෙනවා ලන්සු තියන්න පුළුවන්. මොකද ගොඩාක් මෙතන මහින්ද්‍රා කැප් රථ තියෙනවා. මම අර ජිප් ගැන කතා කරා. ඊට පස්සේ දැන් බලමු ලොරි තුනක් තියෙනවා. ලොකු ලොරි තුනක්. ඔයාලට මේ ෆොටෝස් වලින් බලා ගන්න පුළුවන්. Isuzu 10.5 සිංගල් වීල් 1991 වර්ෂයේ නිෂ්පාදනය කරපු ලොරියක් තියෙනවා. ඒ වගේම තමයි අනිත් එක අශෝක් ලේලන්ඩ් පාර්ට්නර් කියන එක 2014 වර්ෂයේ නිෂ්පාදනය කරපු එකක්. මේ LL නම්බරේ පේන සුදු පාට ලොරි රථය. ඒ වගේම තමයි අනිත් එක බලමු මොකද්ද මේක කියලා. අශෝක් ලේලන්ඩ් පාර්ට්නර් 2014 LL නම්බරේ. ඉතින් මේකත් ලොකු එකක්. ඉතින් මේ වෙන්දේසිය පවත්වන්නේ ෂොක්මන් සහ සමර වික්‍රම කියන ආයතනය හරහා. ඉතින් යාළගේ වෙනම කොන්දේසි කිහිපයක් තියෙනවා වෙන්දේසියක ඇතුළත් වෙද්දී කොහොමද ඇතුළත් වෙන්න ඕනේ කියලා. ඉතින් මම ඒක වීඩියෝ එක අවසානයේදී කියන්නම්. දැන් මෙතන තියෙන මිනි ට්‍රක් යටතේ මහින්ද්‍රා කැප් රථ ඔක්කොම තියෙනවා. මහින්ද්‍රා කැප් රථ 10ක් තියෙනවා. ඉතින් ඇත්තටම මහින්ද්‍රා කැප් රථයක් හොයන කෙනෙක්ට මේක තමයි මම හිතන්නේ හොඳම අවස්ථාව. මෙතන ගොඩක් වර්ග තියෙනවා. ඉතින් පළවෙනිටම තියෙන එක මම ඔයාලට කියන්නම් 2015 වර්ෂයේ නිෂ්පාදනය කරපු බොලෙරෝ එකක් තියෙනවා. ඉතින් 2015 වර්ෂ එකක් මේ DAA කියන එක 8 ලොට් නම්බර් 6. ඒ වගේම 2015 තව බොලෙරෝ එකක් තියෙනවා. ඒක 2015. ඊට පස්සේ මේකත් 2015 DAC එක බලමු ඊළඟ එක. ඒකත් 2015. මෙතන තියෙන ඔක්කොම 2015 වගේ තියෙන්නේ. අන්තිම එක තියෙනවා ලොට් නම්බර් 15 2016 DAD 9යි කියන බොලෙරෝ එක 2016 වර්ෂයේ නිෂ්පාදනය කරපු එකක්. මේ ඔයාලට බලා ගන්න බලන්න ලොට් නම්බර් 15. ඉතින් ඒක 2016. ඉතින් මේ වගේ කැප් රථ හොයන කෙනෙක්ට හොඳම අවස්ථාවක් මේක. මොකද මෙතන තියෙනවා 10ක්. 10න් අනිවාර්යෙන් ඔයාට 7-8ක්ම හොඳ කන්ඩිෂන් එකේ ඇති. ඔයාට හොයලා බලලා වාහනේට ලන්සුවක් තියන්න පුළුවන්. ලන්සු තියද්දී පොඩ ඉක්මනින් තියන්න හිතා තියන්න යන්න එපා. මොකද ගොඩක් දෙනෙක් එයි මෙතනට ඉල්ලන්න. මොකද මේවා හොයන කට්ටිය ලංකාවේ වටේම ඉන්නවා. බොලෙරෝ මේ ලෝරි එතකොට ප්‍රාඩෝ දෙක වුණත් ප්‍රාඩෝ එකටත් ගොඩාක් ලොකු
කෝටිපති වෙයි මෙතැන්ට මොකද ටිකක් අඩුවට ලංසුවකින් බලාපොරොත්තුවෙනවා මාකට්ගේ විකින කනන්වලට වඩා මොකද මාකට්ගේ මේ දවස තවලක්ෂ 5ක් වැඩිවෙලා තියෙනවා දිබාරයක් ගහලා තියෙනවා තව 150ක්. ඉතින් මේක තියෙන්නේ 27 තමයි ලංසුව තියන්නේ හෙට උදේ 10ට තමයි පටන් ගන්නෙ. සාමාන්‍යයෙන් මෙතන මෙයාලා සඳහන් කරලා තියෙනවා 5 වෙනකන් තියෙනවා කියලා. නමුත් මේක 10ට විතර පටන්ගෙන සාමාන්‍යයෙන් 2-3 වෙද්දි අනිවාර්යෙන් මේක ඉවර වෙනවා. ඒක නිසා ඔයා උපරිම 10ටත් කලින් වුණත් යනවා යන්න බලන්න. මොකද ඒක ගොඩක් වටිනවා. අරුණ ටී ෆැක්ටරි එකේ තමයි තියෙන්නේ. මීගහත යන්නේ මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ලොකේෂන් එක හරියටම දාලා තියන්න. ඉතින් මෙතනදී ඔයාලා රුපියල් 2000ක් ගන්නවා මේකට එන්ට වෙන්න. ඉතින් ඒ රුපියල් 2000 ඔයාලට ආපසු ගෙවන්න නැහැ. ඊට 2000ට අමතරව රුපියල් 25000ක එක කෙනෙක්ගෙන් මේ ඔක්ෂන් එකට ඇතුළත් වෙන්න මෙයාලා ඉල්ලනවා. රුපියල් 25000ක්. ඉතින් ඒ 25000 මේ වෙන්දේසි ඉවර වෙලා ආපහු වට ලබා ගන්න පුළුවන්. ඒ විතරක්ම නෙවෙයි මෙයාලගේ කොන්දේසියක් තියෙන සුපුරුදු කොන්දේසිය. මේ වාහනේ ඔයා එතනද හෙට ඉල්ලලා ඔයා මේ ලංසු තියලා අවසාන ලංසුවත් ඔයාටම මේක තේරුණොත් ඔයා මේ වාහනේ ගත්තොත් ඔයා හෙටම තෝරගත්තොත් ලංසුවේදී මේ ලංසුවක් තියලා මේ ලංසුව ඔයාට දිනන්න පුළුවන් වුණොත් ඒ වාහනේ වටිනාකමෙන් 125ක් හෙටම ඔයා ගෙවන්න ඕන. ඒක නිසා අතේ කෑෂ් ටිකක් අරගෙන යන්න. ඒ වගේම තමයි මේ ලොකු ලොරි කිහිපයක් තියෙනවා. මම කලින් කතා කරා වගේ මේ 48 නම්බරයක් තියෙනවා. Isuzu 10.5 single wheel 1990 එක එකක්. ඒතුළු මේක අශෝක් ලේලන්ඩ් පාර්ට්නර් 2014 මේකත් අශෝක් ලේලන්ඩ් පාර්ට්නර් 2014 වෙළඳ පොළ යන මිල ගණන් වලට වඩා කොහොමත් අඩු මිලට මේකෙදි ගන්න පුළුවන්. වැදගත් දේ තමයි හරි මිල ගණන ඇත්තටම සාධාරණ මිල ගණනකට ඔයා ලංසුවක් තියන්න ඕන. උදාහරණයකට මේ වගේ ලෝරියක් ලක්ෂ 40කට විකිනනවා නම් ඔයා ගාව 125ක් එදාම තියා ගන්න ඕන. බැරි වෙලා හරි මේ ලංසු තියලා ඔයාට මේක තේරුණොත් අවසානයේදී ඔයාට මේක වැටුණොත් ඔයා එවලම 125ක් වටිනාකමෙන් 25ක් ගෙවන්න ඕන. ඒක නිසා අතේ සල්ලි අරගෙන යන්න. සල්ලි නැතුව බොරු ලංසු තියන්න යන්න එපා. අපරාධ වෙන්නේ. ගන්න කෙනෙක්ට ගන්නත් බෑ. ඔයාට ගන්න වෙන්නේත් නැහැ.